සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මේ වීඩියෝ එක බලන ඔයා ස්තාරා යූස් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ස්තාරා එක ගන්න කලින් රිවිව් හොයන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් නිරෝගී කෙස් කලඹකට ආස කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ ස්තාරා කියන ප්‍රොඩක්ට් එකට ගොඩක් බෙස්ට් රිවිව් තියෙනවා. මමත් ඒ රිවිව්ස් දැකලා තමයි මේ ස්තාරා එක ගත්තේ. ඉතින් ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේ හැමෝම කියන්නේ ඇත්තද? ඇත්තටම මේකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවද? මේක වියදම් කරලා ගන්න එකෙන් මේ අනිත් අයට වගේම අපිට ප්‍රතිඵල තියෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තියෙන්න පුළුවන් ඉතින් යාළුවනේ මම දැන් මාස 2ක් මේ ප්‍රොඩක්ට් එක යූස් කරනවා. මේක ටිකක් සැරි ස්මෙල් එකක් තිබුණා. ඉතින් මම මේක මුලින්ම ගෑවට පස්සේ මගේ නළලේ පොඩි බිබිලි වගේක් දැම්මා. මම ඒවට බෙහෙත් ගත්තා. ඒ ටික අඩු වුණා. හැබැයි මම මේක යූස් කරන එක නම් නතර කරේ නැහැ. මේ බෙහෙත් ගෑවහම තමයි මට ඒක අඩු වුනේ. ඇත්තටම ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එක අයගේ ස්කින් එක එක විදිය නිසා හැම වෙන්න පුළුවන්. ගොඩක් අය මේකෙන් ඉස්සරි අඩු වෙනවා කියලා කිව්වට මගේ නම් ඉස්සරි වල අඩුවක් වුණේ නැහැ මේක යූස් කරාට. මට ගැටලු වශයෙන් කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩය මේක පාවිච්චි කරන්න පටන් ගන්න කලින්. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ කොණ්ඩය මේක පාවිච්චි කරලා මාස 2කට පස්සේ. මට හිතෙනවා මගේ කොණ්ඩේ ටිකක් ඉක්මනට ඇදුණා කියලා. මම මගේ කොණ්ඩේ කපලා තිබුණේ. සාමාන්‍යයෙන් ඇදෙන වේගයට වඩා ඉක්මනින් මගේ කොණ්ඩේ ඇදුණා කියලා මට දැනුණා. ඊට අමතරව කොණ්ඩේට හොඳ වොලියුම් එකක් ලැබෙනවා කියලාත් මට තේරුණා. ඒ වගේම හිසකිස් ගැලවී යාම ගොඩාක් දුරට අඩු වුණා. ඉතින් මේක යූස් කරන ඔයාලගෙත් අත්දැකීම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා මටත් වඩා ගොඩක් මේකෙන් ප්‍රතිඵල ගත්ත අය ඕනේ තරම් ඇති. නමුත් එකිනෙකාගේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්නේ. ඉතින් මේක තමයි මගේ අත්දැකීම. ඉතින් ඔයාලටත් තියෙන ගැටලු අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට්ස් වල රිවිව් බලන්න ඔයාලා අනිවාර්යෙන් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye bye.